ඩුබයි රාජ්‍යයේ පැවැත්වෙන IL T20 තරඟාවලියේ ඊයේ පැවැත්වුණු තරඟය වුණේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම අතර තරඟයයි. පසුගිය තරඟයට ක්‍රීඩා නොකරපු පැතුම් නිස්සංක මේ තරඟය සඳහා ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. ඉතින් ඊයේ තරඟයට පෙර අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. ඒ සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් කැඳවූ කුසල් මෙන්ඩිස් හදිසියෙම රෝගාතුර වූ බවටයි. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ උදරයේ ඇති වී ඇති ආබාධයක් හේතුවෙන් ඩුබයි වල ශෛල කර්මයකට භාජනය කර ඇති බවට වාර්තා වුණා. එම හේතුව නිසා මේ තරඟාවලියේ ඉතිරි තරඟ කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇති. ඒ වගේම තවත් අපූර්ව පොතක් වාර්තා වුණා. ඒ සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා වේගපොන්ද යන මතිස්ස පතිරණ ඉතිරි තරඟ සඳහා එකතු කරගෙන ඇති බවටයි. ඒ අනුව තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරපු වයිපර්ස් කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව පිතිකරණය ආරම්භ කළ ගල්ෆ් කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලය වුණේ සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ ගුර්බාස්. තරඟයේ පළමු පන්දු වාරයේ සිට වේගයෙන් ප්‍රහාර එල්ල කරපු පැතුම් නිස්සංක මේ තරඟයේදී අවාසනාවන්ත ලෙස ලකුණු 19කට දැවී ගියේ පන්දු 12කදී 6 පාර 1ක් හා 4 පාර 3ක් එල්ල කරමින්. ඒ වගේම ගුරුබාස් ලකුණු 2කට දැවී ගියා. කණ්ඩායමේ මුල් පෙළ ප්‍රතිකරුවන් අසාර්ථක වෙනකොට මැද පෙළ ක්‍රීඩකයන් සාර්ථක වූ නිසා ගල්ෆ් කණ්ඩායම පන්දු වාර 20 නිමා වන විට කඩලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළා. මෙහිදී ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් ලියම් ඩෝසන් පන්දු 14කදී ලකුණු 38ක් ලබා ගන්නකොට අසිෆ් ඛාන් පන්දු 38කදී ලකුණු 36ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී තන්වීර් ලකුණු 11ට කඩලු 4ක් බිඳ හෙළුවා. ඒ අනුව ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් අඹා වයිපර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලයෝ ෆකර් සමාන්ට සහ හෝල්ඩන්ට සාර්ථක ආරම්භය ලබා ගැනීමට නොහැකි වුණේ. ෆකර් සමාන් ලකුණු 14කට දැවී යාම නිසා. නමුත් පිටියේ සාර්ථක වූ හෝල්ඩන් සහ සෑම් කරන් ගල්ෆ් කණ්ඩායමේ පන්දු යවන්නට වේගෙන් ප්‍රහාරයක් එල්ල කරමින් කණ්ඩායම ජයග්‍රාහී මවත් දක්වා රැගෙන ගියා. ඒ අනුව වයිපර්ස් කණ්ඩායම පන්දු වාර 16 පන්දු 5ක් නිමා වන විට කඩලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙහිදී වයිපර්ස් කණ්ඩායම වෙනුවෙන් සෑම් කරම් පන්දු 43කදී 6 පාර 3ක් හා 4 පාර 5ක් සමග නොදැවී ලකුණු 67ක් ලබා ගන්නකොට හෝල්ඩන් පන්දු 41කදී 4 පාර 8ක් සමග නොදැවී ලකුණු 64ක් ලබා ගත්තා. පන්දයේදී ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් වුඩ් එක් කඩුලක් පමණක් බිඳ හෙළුවා. කෙසේ හෝ මේ තරගයෙන් පසු ගල්ෆ් කණ්ඩායමේ නායක ජේම්ස් වීන්ස් කීවේ කඩුල්ල තරමක් මන්දගාමී වූ බවටයි. අපි හොඳින් සටන් කළා. නමුත් අපි ටිකක් දුර්වල වුණා. මුලින් කඩුල්ල ලබා ගැනීමට අපි අසමත් වුණා. මෙහි කඩුල්ල තරමක් මන්දගාමී වුණා. නමුත් ඒ සලකා බැලිය යුතු සාධකයක්. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.